ජනාවිතින් ආලවෙනම අදත්වන වැඩිය කරගෙනවා අද අපේ මාතෘකාව අමාරු තැනක සරුංගලයක් යවන එක. ගස් කොළන් තියෙන තැනක සරුංගලයක් යවා ගන්න ආකාරය තමයි අපි කියා දෙන්න හදන්නේ. ඒ වගේම මේක හැමතිස්සෙම පරිසර තත්ත්වයක තැනක තියෙන වෙලේ වගේ සරුංගලේ යවන්න බෑ. වෙලේ එක සමාන හුලං ප්‍රමාණයක් තියෙනවා. ඒකින්ද ඕන වෙලාවක සරුංගලේ යවන්න පුළුවන්. ගස් කොළන් වල තියෙන තැන එහෙම නෙවෙයි. හුලං ඉන්නේ එකපාරයි. ඒ හුළඟෙන් එක අපි බලන් ඉඳලා ඒ පාරෙන් තමයි උපුරුම් ප්‍රයෝජන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි සරුංගලේ උඩට අරගෙන ඒ කර තියාගෙන ඉඳලා මේක යවන්නේ. මේක ලේසි ක්‍රම දෙකක් තියෙනවා. ලොකු හුළඟ එනකොටම අතින් හේ කර යවන්න පුළුවන්. නැත්නම් කෙක්ක ආධාරයෙන් ගස් කොළන් වලට වඩා පොඩ්ඩක් උසට වෙන්න ආධාරයක් කරගෙන හුළඟ එනකොට නූල් දීලා සරුංගලේ යවන්න පුළුවන්. බස් එක අයින් කරන්න පුළුවන්. ඉතින් බලන්න මේ වීඩියෝ එකේ අපි සරුංගලේ උඩටම නූල් දෙනවා. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඉඩ නැtei කියලා බල ඉන්න එපා. ඔබේ තියෙන ඉඩ ප්‍රමාණය හොඳටම ඇති සරුංගලයක් යවන්න.